ටවුච් අම්මෝ කොන්දක් ඒ දැම්ම බෑ දෙන්න බෑ වැලි දාන්න පොඩ්ඩක් ඉදහන් පොඩ්ඩක් ඉදහන් යකෝ දැම්ම බෑ අඩු යටුණා ගන්න එපාවන් එහාට උගේ අඩු අඩිය දෙන්නේ කාපන් බරවල හරි යාළුවනේ හරි යාළුවනේ ඉතින් ගමු ඉවරයි යාළුවනේ යක් එකට ඉතින් ඉවරයි මොනවද හම්බෙන්නේ කියලා බලමු අපි ලූට් එකෙන් යෝ යාළුවනේ ඔන්න ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා සාදරයෙන් ආදරයෙන් මගේ මයින්ක්‍රාෆ්ට් වීඩියෝ එකකට අද ඉතින් කරන්න යන්නේ යාළුවනේ බොස් ෆයිට් එකක් දාන්න තමයි යන්නේ යාළුවනේ ඔන්න හරිද අද යන්නේ යාළුවනේ බොස් ෆයිට් එකක් දාන්න ප්ලේස් එක තමයි මෙතන අපි තැන හොයාගමු හරියටම හරි යාළුවෝ ඔන්න ඉතින් මම තැන හොයාගත්තා අපි යන් පල්ලමට ටවුච් අම්මෝ කොන්දක් ඒ දැම්ම බෑ දෙන්න බෑ වැලි දාන්න පොඩ්ඩක් ඉදහන් යකෝ දැම්ම බෑ අඩු වැටුණා ගියහම ඇතුළට මේ ඌලඟටම අරු ඇක්ටිව් වුණා ඒ පාරව මේ කෝකටද බෙඩ් එකක් එහෙම ගහගෙන යන්න මොකද දන්නවද නැත්තම් බැරි විලා හරි ඕක මම කිල් කරොත් මම ඉපදෙන්නේ විලේජ් එකේ මගේ ගෙදර තමයි ආයි ස්පෝන් වෙන්නේ ඒ නිසා යාළුවනේ බෙඩ් එකක් දාලා අපි සේව් කරගමු ඔන්න දැන් යමු අපි වලියට ඊට හරි යාළුවනේ ඔන්න ඉතින් ආයි ඇක්ටිව් වුණා අන්න දෙක යාළුවනේ ඔන් ඔය ෂොට් එක දෙදී තමයි යාළුවනේ ගිහින් පිටිපස්සෙන් ගහන්න ඕනේ මේ කඩුව තියෙන හරියට නැත්තම් උට වදින්නේ නැහැ යාළුවනේ මේ අර බෝම්බේ කඩුව මේ අඩිමදියට හරන්නේ බං ඉතින් බලහන්කෝ එතනත් අර පොළොව ගැලුවද මේ උට වෙන කොහෙටවත් ගෙහුවට යාළුවනේ වදින්නේ නැහැ හරිද මං දන්න විදිහට වදින්නේ නැහැ ඌ ගහන ෂොට් 3ක් හරි 4ක් හරි තියෙනවා එකක් ඕන් ඕක අනිත් ටික අර අන්න ඒ කකුලෙන් ගහනවා යාළුවනේ ඔය මේ ගල් කැඩ ටික උඩට ඉස්සෙන්න ඒක තමයි ඔගේ අනිත් ෂොට් එක ඔන්න ඔය ෂොට් එක ගහුවම තමයි යාළුවනේ අපේ chance එක හරියන්නේ අඩු ආරෝ වල කර මේ පාරියම කිව්වා වල හැල්ම මම හිතලා බලහන්කෝ ඒක මිස් වුණා මේ ගහන්න ඕනේ වටේ කැරකිලා මේ පයින් ගහනවා බං යන තැනට මේ ඔය ෂොට් එකකට අහුනොත් අයි දිගටම පාරවල් ටික වදින අන්න අපේ chance එක යාළුවනේ අඩෝ මිස් වුණා බං බලහන්කෝ ඉතින් කත් මිස් වුණා යාළුවනේ මේ හරියට මේ තැනට ගහන්න ඕනේ නැත්තම් මිස් වෙනවා යාළුවනේ ඒ නිසා පුළුවන් තරම් අවධානයෙන් ඉවසීමෙන් ගහන්න ඕනේ මූත් එක යාළුවනේ මගේ ෂොට් ටිකක් බරපතලයි ඩැමේජ් වෙනවා මාරු විදියට මේ නිසා ඉවසීමෙන් ගහන්න ඕනේ අර දැක්කනම් ක්‍රීපර් එකකුත් තියෙනවා පාර පස්සෙන් බා අර මේ ඩැමේජ් වුණා බං මේ ක්‍රීපර් එක විකුණන ඉවරයි අඩෝ අම්මෝ වාසනාව බං බෙඩ් එක නම් කැඩුණා ආයෙ එක ප්ලේස් කරගමු මේ නැත්තම් මරුණොත් ස්පාන් වෙන්නේ මේ විලේජ් එකෙන් එකයි හරි ඌ නිදියයි සරියක් බා මේ වරෙන් වලියට ඉවරයි මේ කන යන්නේ ෂොට් එක ඕක උඩින් විසික් කියලා යනවා යාළුවනේ පුළුවන් තරම් ඉවසීමෙන් ගහන්න ඕනේ යාළුවෝ ඔන්න chance එක යාළුවනේ අපේ හරිද ඊපස්සෙන් ගියා ගැහුවා අන්න එකක් වැදුනා මූ ගහනවා බා ඔයාලා යනකොට ටිකක් හොඳ ආමර් ටිකක් දාන්න යන්න ඩයමන්ඩ් හොඳයි නෙදර් ආමර් ඩයමන්ඩ් වලට වඩා හොඳයි තව ගෝල්ඩන් ඇපල් දෙකක් විතර මිස්සනම් මම වැඩිපුර අරන් යන්න අන්න ෂොට් එක අන්න අපේ වාස අන්න ගැහුවා හරි යාළුවනේ ඔන්න තව එකක් ගැහුවා උට මම අම්මෝ මේ මූ බං ගහනවා ගැහිල්ලකයි දිගට හරහට බලහම් මට මේ මම ඔය කොහොමද අයියෝ උඩ අස්සෙන් යන් යාළුවනේ හිට කරගන්න එපා බං එහාට ඔගේ අඩු අඩිය දින්නේ කාපන් බරවල හරි යාළුවනේ ඔන්න ඉතින් මේක ඔයා නිදා ගන්න එපා යාළුවනේ මූ ඔයා අයින් එකට එහෙම යන්න එපා හරිද මේ මුගින් දුරකට එතකොට මූ ආයි නවතිනවා එතකොට හෙල්ත් එක මේ වැඩි වෙනවා ඒක ඇක්ටිව් නැතුව යනවා ආයි ඩීඇක්ටිවේට් වෙනවා එතකොට මුගේ හෙල්ත් එක ආයි ටික ටික වැඩි වෙනවා ඒ නිසා පුළුවන් තරම් මුගේ ළඟින්ම ඉන්න
ඔන්න තියන අපේ chance එක ආවා ආයිසරයක් ගහමු අන්න හරි ඒකත් එතන යාළුවෝ තව ෂොට් දෙකකින් වගේ අපිට පුළුවන් මේ මූවි ඉවරයක් කරලා දාන්න ගැම්මට වරි ඉන්න යඟට යාළුවී අන්න යාළුවෙන් තව chance එකක් ආවා අපිට හරි ඒකත් ගහගත්ත යාළුවෙන් හරි තව එක ෂොට් එකකින් පුළුවන් අපිට මූව බීමට සමතලා කරලා දාන්න මිස්සුනා බා මං චලෙන්ජ් එකක් ඒ මොකද්ද මම වදින්නේ නෑනේ මොන වගුලක්ද මේ බලමු ඔය ෂොට් එකෙන් බේරෙන්න යාළුවනේ නැත්තම් ඉතින් මැරෙන්න තමයි වෙන්නේ එකපාරක් අහුණා කියන්නේ දෙපාර තුන්පාර වදිනවා හරි යාළුවෝ ඔන්න ඉතින් ඌ ඉවරයි යාළුවනේ යක් එකට ඉතින් ඌ ඉවරයි මොනවද හම්බෙන්නේ කියලා බලමු අපි ලූට් එකෙන් අපිට හම්බුණා බඩු දෙකක් අපි බලමු ඔන්න යාළුවෝ ඉතින් මගේ ෆස්ට් බොස් බෙල් එක ඉවරයි ඉතින් මගේ පළවෙනි තව තමයි මම බොස් කෙනෙක්ට ගහලා මේ දින්නේ මේ ඉතින් පට්ටම සතුටුයි මගේ ලූට් එකක් හම්බුණා අපි ඒ දෙක බලමු මොනවද හම්බුනේ කියලා හෙල්මට් එකකුයි තව හම්බුණා ටේකුයි මේ මොකද්ද මේ පොරවකුයි මොකක්ද මොකක් හරි 아무තු බලයක් ඇති යාළුවනේ ඒකට බලමු රයිට් ක්ලික් කරලා එන කැත හෙල්මට් එක පට්ට කැතයි බං ඒ වුණාට මේ ආමරුත් අඩු වුණා පව එක තිබ්බ ඩයමන්ඩ් වලට පව අඩුයි මම හිතන්නේ ඒක මේ කොහොමද කමන්නේ සීවට යන්නේ ඔන්න ෂොට් එක තමයි යාළුවනේ අපිට ගහන්න පුළුවන් රයිට් ක්ලික් කරලා මේ අපිට හම්බුනේ මේ අලුත් ආයුධය මේ බිමට පෙන්ලා ගහන්න බෑ හැබැයි ඔන්න ඕක තමයි ගහන්න පුළුවන් යාළුවනේ හරි වැඩි කතා වුණේ නෑ යාළුවනේ එහෙනම් අපි ගමට ගිහින් මේක try කරලා බලමු ඉන්නවා අපේ ලොකු අයියලා ගමේ ගොඩක් ඉන්නවා ලොකු අයියලා එයාලට අපි try කරලා බලමු මේ ආයුධය කොහොමද ඩැමේජ් එක කියලා එහෙනම් යාළුවනේ අපි උඩට යන් මේ පට ගාලා ඔන්න හරි යාළුවනේ ඔන්න මම උඩට ආවා දැන් අපි හිමීට යමු ගමට මේ වීඩියෝ එක වැඩි දික් වෙන ගන්න නෑ යාළුවනේ මොකද මහලු කියලා ගියේ නෑ බොස් එක ගහගන්න මේක ආමරේ මොදල තිබ්බ නිසා හොඳයි යාළුවනේ නැත්තම් ඉතින් අර දැක්කනේ හෙල්ත් එක අඩියටම බහිනවා ආමර තිබ්බේ නැත්තම් ඉතින් මැරිලා එතන පටගාලා ගමට යාගමු ඊට පස්සේ අපි අපිට හම්බුණු වෙපන් එක try කරලා බලමු මොනතරම් ඩැමේජ් එකක් කරනවද කියලා එකේ ඩැමේජ් ඉතින් වැඩි කරන්නේ නැත්තම් යාළුවනේ වැඩක් නෑ නේ ඉතින් ඒ ආයුධේ මම මේක සීවට හැටියට ගියා ගන්නවා මේ ගේ ඇතුලෙන් මේ මෙතන හිටියා ලොකු අයියා කෙනෙකුත් උඩ ගහලා බලමු අපි ඒකේ 63යි 10ක් වගේ ඩැමේජ් කරන යාළුවනේ නෝමල් ඩැමේජ් එක අනික ඩැමේජ් කරනවා ඔව් අනික ටික කඩිපු ඩැමේජ් කරනවා ඒක හොඳයි මේ ඔය දෙකෙන් ටික වෙලා ගිය යාළුවන්ට උට ගහ ගන්න මේ ඉතින් අදට මම ඔච්චර අරන් ඉන්නේ යාළුවෝ වීඩියෝ එකෙන් ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතන යාළුවනේ ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඔයාලගේ බොස් ෆයිටිං අත්දැකීමුත් යටින් දාගෙන යන්න අපි බලමු ඒවත් නැත්නම් ඉතින් මගේ තව වීඩියෝ එකක් තියෙනවා යාළුවනේ ඒකත් බලන්න ඊළඟට මම ඔයාලට අරන් ඉන්නේ වෙනම ප්ලේස් එක වලියක් ඒක නම් ලොකු වලියක් යයි පොඩ්ඩක් ඉන්න යාළුවනේ මේ තිබ්බ ප්ලේස් එක කොයික තන නෑ අන්න හරි මේ ඉන්න මෙතන හරිද මෙන්න මෙතන යාළුවනේ අපි ඊළඟට වලියක් දානවා සුපිරි වලිය විලේජ් මේ මුන් එක මේ අපි එතන ගිහම එතෙන්ට ගිහිල්ලා බලමු තත්ත්වේ වලිය දෙමු උන්ට මේ ඔන්න ඔච්චර ඉතින් යාළුවනේ අද මම වීඩියෝ එක අරන් ඉන්නේ ඔයාලට ඉතින් හොඳයි කියලා හිතුවා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න මේ මගේ පරණ වීඩියෝ ටිකකුත් තියෙනවා ඒවත් ගිහින් බලන්න ඉතින් ඔයාලට සුබ දවසක් අදට මම ගිහින් එන්නම් bye good night bye